හරි පුතේ. අපි මේ කොටසින් කතා කරන්නේ තද්දිත නාම සහ තද්දිත ප්‍රත්‍ය ගැන. එතකොට මම කලින් කොටසේදී කතා කළා තද්දිත ප්‍රත්‍යක් කියලා කියන්නේ නාම මූලයකට තද්දිත ප්‍රත්‍යක් එකතු කරලා තමයි අපි තද්දිත පද නිර්මාණය කරගන්නේ. එතකොට නාම පදයක් ඇසුරු කරගෙන නිර්මාණය වන නාමයක් තමයි තද්දිත පද කියලා කියන්නේ. එතකොට මෙතනදී අපිට තද්දිත ප්‍රත්‍ය ගණනාවක් ඉගෙන ගන්න තියෙනවා. විභාගයේදී දැන් බහුවර්ණ ප්‍රශ්නය විතරක් කරනවා නම් බහුවර්ණ ප්‍රශ්නයට විතරක් ඔයාලා තද්දිත පාඩම බලා ගන්න කෙනෙක් නම් මෙන්න මේ ප්‍රත්‍ය ටික ඔක්කොම මතක තියාගත්තා නම් ඇති. මේකේ තද්දිත ප්‍රත්‍ය මොනවද? ඒකෙන් කොහොමද වචන නිර්මාණය වෙන්නේ කියලා දැනගත්තා නම් ඇති. හැබැයි ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම අංග අනුඅංග ප්‍රශ්නය කරන්න. 5 වෙනි ප්‍රශ්නය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුතේ මේ තද්දිත ප්‍රත්‍යවල තේරුම දැනගෙන තියෙන්නත් ඕනේ. මේ තද්දිත ප්‍රත්‍යයෙන් අදහස් වෙන්නේ මොකක්ද? මේ තද්දිත ප්‍රත්‍ය එකතු වුණාට පස්සේ නාම පදයකින් අදහස් වෙන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්නත් ඕනේ. එතකොට තමන් කරන්න බලාපොරොත්තු වෙන කොටසට අදාළව ඒ ප්‍රමාණයට තමන් බලා ගන්න මේ වෙලාවේදී. මොකද විභාගෙට බොහොම ළඟයිනේ. හැමදේම ගැඹුරින් කරන්න වෙලාවක් නැහැ. බහුවර්ණ විතරක් කරන කෙනෙක් නම් ඔයාලා මේ තද්දිත ප්‍රත්‍ය ටික මතක තියාගන්න. සියල්ලම මතක තියාගන්න ඕනේ. මේකත් තද්දිත ප්‍රත්‍යක්, මේකත් තද්දිත ප්‍රත්‍යක් කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට අංග අනුඅංග ප්‍රශ්නය කරන කෙනෙක් නම් මේකේ තේරුම මතක තියාගන්නත් ඕනේ. පොදුවේ දෙගොල්ලටම පුතේ හැකියාවක් තියෙන්න ඕනේ. යම්කිසි නාම පදයක් දැක්කහම ඒකේ තද්දිත ප්‍රත්‍යක් තියනවා කියලා අඳුනගත්තා නම් ඒ නාම පදයෙන් තද්දිත ප්‍රත්‍ය වෙන් කර ගැනීමේ හැකියාවත් හැමෝටම තියෙන්න ඕනේ. මොකද අපෙන් බහුවර්ණ කොටසට අහන්නේ තද්දිතයක් අන්තර්ගත නොවන වර්ණය තෝරන්න කියලා තමයි එන්නේ. එහෙනම් අපි මුලින්ම අඳුන ගන්න ඕනේ දීලා තියෙන වචනවල තද්දිත ප්‍රත්‍යක් තියනවද කියලා. තියනවා නම් ඒක වෙන් කර ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අපි මුලින්ම තද්දිත ප්‍රත්‍ය මොනවද කියලා මතක තියාගෙන ඊළඟට උත්සාහ කරන්න ඕනේ අභ්‍යාස කර කර දීලා තියෙන වචනයකින් තද්දිත ප්‍රත්‍ය වෙන් කරගන්න පැහැදිලිව. දැන් අපි බලමු සරලවම කොහොමද නාම මූලයකට තද්දිත ප්‍රත්‍යක් එකතු වෙලා තද්දිත පදයක් හැදෙන්නේ කියලා. මොකද මම කලින් කිව්වනේ තද්දිත පදයක් හැදෙන්නේ නාම මූලයකට. නාම පදයක මුල්ම කොටසට තද්දිත ප්‍රත්‍යක් එකතු වුනහම තමයි තද්දිත පදයක් හැදෙන්නේ. එතකොට ඔයාලට උදාහරණයක් දීලා තියෙනවා පුතේ. ගම් කියන නාම මූලයට ඊ කියන තද්දිත ප්‍රත්‍ය එකතු වුනහම තමයි ගැමි කියන තද්දිත පදය නිර්මාණය වෙන්නේ. ගම් කියන නාම මූලයට ඊ කියන තද්දිත ප්‍රත්‍ය එකතු වුනහම තමයි ගැමි කියන තද්දිත පදය නිර්මාණය වෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ ඊ කියලා කියන්නේ තනි අකුරක්. ඒ තනි අකුරක් වුණත් ප්‍රත්‍යක් වෙන්න පුළුවන්. ඒකයි මම ඔයාලට මුල්ම කොටසේදී කිව්වේ මේ ප්‍රත්‍යක් කියලා කියන්නේ අකුරක් කිහිපයක් එකතු වෙලා හැදෙන වචනයක් හරි වෙන්න පුළුවන්. එතකොට ඊ කියලා කියන්නේ තද්දිත ප්‍රත්‍යක්. ඒ තද්දිත ප්‍රත්‍ය ගම් කියන නාම මූලයට එකතු වුනහම තමයි ගැමි කියන තද්දිත පදය හැදෙන්නේ. හැම තද්දිත පදයක්ම නිර්මාණය වෙන්නේ ඔන්න ඔය විදිහට. විවිධ නාම මූලවලට විවිධ තද්දිත ප්‍රත්‍ය එකතු වෙලා තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඔයාලට මුලින්ම තියෙනවා පුතේ මේ අපේ සිංහල භාෂාවේ අපිට දකින්න ලැබෙන මූලිකම තද්දිත ප්‍රත්‍ය කිහිපය. එතකොට මේවා විවිධ වර්ගවලට අපි බෙදලා තියෙනවා. සිදත් සංගරාවේ තියෙන තද්දිත ප්‍රත්‍ය, මිශ්‍ර සිංහලයේ තියෙන තද්දිත ප්‍රත්‍ය සහ සමකාලීන තද්දිත ප්‍රත්‍ය කියලා. මේ වර්ග තුන වෙන වෙනම මතක තියාගන්න හැම විශේෂ අවශ්‍යතාවයක් නැහැ. මේ තද්දිත ප්‍රත්‍ය ටික මතක තිබුණා නම් ඇති. මේක සිදත් සංගරාවේ තද්දිත ප්‍රත්‍යක්, මේක මිශ්‍ර සිංහලයේ තද්දිත ප්‍රත්‍යක්, මේක සමකාලීන තද්දිත ප්‍රත්‍යක් කියලා වෙන වෙනම මතක තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. අධ්‍යයනයේ පහසුවට තමයි මෙහෙම වෙන් කරලා ඉගෙන ගන්න. මොකද ඔක්කොම එකට ඉගෙන ගත්තත් ගැටලුයිනේ. ඒ නිසා තමයි වෙන වෙනම ඉගෙන ගන්නේ. පොදුවේ ඔයාලට මේ සියලුම තද්දිත ප්‍රත්‍ය මතක තියෙන්න ඕනේ. එතකොට සිදත් සංගරාවේ තද්දිත ප්‍රත්‍ය වෙනම තියෙනවා ඔයාලට. මිශ්‍ර සිංහල තද්දිත ප්‍රත්‍ය වෙනම තියෙනවා. සමකාලීන තද්දිත ප්‍රත්‍ය වෙනම තියෙනවා. ඊට පස්සේ මේ වගේ යටින් ඔයාලට දකින්න හම්බ වෙනවා පුතේ මේ එක එක තද්දිත ප්‍රත්‍යවල තේරුම මොකක්ද කියලා. මේ බලන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඊ කියන තද්දිත ප්‍රත්‍ය මගින් කියවෙන්නේ යම්කිසි නාම මූලයකට ඊ කියන තද්දිත ප්‍රත්‍ය එකතු වුණොත් ඒකේ අදහස වෙන්නේ දන්නවා, ඇත්ත සහ නියුක්ත වෙලා ඉන්නවා කියන අදහස තමයි ඒ තද්දිත ප්‍රත්‍යවල තියෙන්නේ.
ඔයාලට උදාහරණයක් දීලා තියෙනවා මේ ගම්දන ඊ ගැමි. එතකොට ගැමි කියන වචනේ තේරුම තමයි ගමෙහි ජීවත් වන්නේ. ගමෙහි ඇත්තේ කියන අදහස තමයි තියෙන්නේ නේද? අපි ගැමියෙක් කියලා කියන්නේ කාටද? ගමේ ඉන්න කෙනෙකුටනේ. එතකොට ගැමි කියන එකේ තේරුම තමයි ඇත්තේ කියන අදහස. ඒ අදහස ආවේ මොකෙන්ද? ඊ කියන තද්දිත ප්‍රත්‍යයෙන්. අන්න ඒකයි ප්‍රත්‍යාර්ථ නාම කියලා කිව්වේ. නාම මූලයට අර්ථයක් ලබා දෙන්නේ මොකෙන්ද? මෙන්න මේ තද්දිත ප්‍රත්‍යයෙන්. ප්‍රත්‍යක් හින්දා තමයි අලුත් අර්ථයක් මෙයාට ලැබෙන්නේ. බලන්න උදාහරණයක්. නැව්දන ඊ නැවි. නැවෙහි නියුක්ත වූයේ. නැවෙහි නියුක්ත වෙලා කටයුතු කරන කියන අදහස තමයි නැවි කියන එකේ තියෙන්නේ. අපි නැවියෙක් කියලා කියන්නේ නැවේ වැඩ කරන කෙනෙකුටනේ. අන්න ඒ වගේ පුතේ ඔයාලට දකින්න ලැබෙනවා හැම තද්දිත ප්‍රත්‍යයකින්ම මොකක්ද අදහස් වෙන්නේ කියලා. මුවාමය තද්දිත ප්‍රත්‍ය වලින්, වත්මත් තද්දිත ප්‍රත්‍ය වලින්, තරතම තද්දිත ප්‍රත්‍ය වලින් මෙන්න මේ විදිහට ඔයාලට දකින්න ලැබෙනවා හැම තද්දිත ප්‍රත්‍යයකින්ම මොකක්ද අදහස් වෙන්නේ කියලා. එතකොට විශේෂයෙන්ම අංග අනුවංග කරන අයට තමයි මෙන්න මේ අදහස වැදගත් වෙන්නේ. මේ එක එක තද්දිත ප්‍රත්‍ය වලින් මොකක්ද අදහස් වෙන්නේ කියලා වැදගත් වෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ කරන අයට. මොකද ඔයාලගේ අනුඅංගය නම් කරන්න තද්දිත කියලා આવොත් එහෙම අංගයේ විදිහට තද්දිත කියලා දීලා තිබුණොත් ඔයාලා පුතේ අනුඅංගයේ විදිහට ලියන්න ඕනේ. මෙන්න මේ තද්දිත ප්‍රත්‍යවල අර්ථය තමයි ඔයාලා ලියන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට අංග අනුඅංග ප්‍රශ්නයේදී අංගය විදිහට දීලා තිබුණොත් යම්කිසි තද්දිතයක් ඔයාලා ලියන්න ඕනේ මෙන්න මේ දීලා තියෙන ඒ තද්දිත ප්‍රත්‍යයට අදාළ මේ තේරුම තමයි ලියන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම නීතිඥ කියන වචනය highlight කරලා ඔයාලට දීලා තියෙනවා තද්දිත කියලා. නීතිඥ කියන එක දීලා ඔයාලට තද්දිත කියලා දීලා තියෙනවා අංගයට. එතකොට ඔයාලා අනුඅංගයේ විදිහට ලියන්න ඕනේ මෙන්න මේ ඤ කියන එකේ තේරුම මොකක්ද? දැන් මෙතන නීති ධනඥනේ නීතිඥ වෙන්නේ. එතකොට තද්දිතය තමයි ඤ. එතකොට ඒකේ තේරුම මොකක්දයි කියලායි ඔයාලා ලියන්න ඕනේ. එතකොට ජානනාර්ථය, දන්නේය යන අර්ථය කියලා ලිව්වනම් හරි. අන්න ඒක තමයි අංග අනුඅංග කරන අයගේ තියෙන විශේෂයෙන්ම බලා ගන්න ඕනේ කොටස. බහුවර්ණ ප්‍රශ්නය කරන අය මෙන්න මේ විදිහට උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවකම නාම මූලයයි ඒ දීලා තියෙන තද්දිත ප්‍රත්‍යයයි වෙන් කරගන්න. හැම වෙලාවකම ඒක තමයි බලන්න ඕනේ. මේ කරුණා ධනවන්ත කරුණාවන්ත, ගුණ ධනවන්ත ගුණවන්ත. අන්න ඒ විදිහට ඔයාලට පුතේ දීලා තියෙන ප්‍රත්‍ය නාම මූලයෙන් වෙන් කරගන්න තමයි ඔයාලා උත්සාහ කරන්න ඕනේ. ඊළඟට ඔයාලට දකින්න හම්බ වෙනවා පුතේ පොදුවේ. පොදුවේ ඔක්කොම එකට කියන කොටසදී ඔයාලට දකින්න ලැබෙන්නේ මේ හැම නාම මූලයක්ම කොටස් වලට වර්ග කරලා තියෙනවා. භාවාර්ථය ලැබෙන ඒවා වෙනම, ස්වරූපාර්ථය ලැබෙන ඒවා වෙනම, ස්වාර්ථය ලැබෙන ඒවා වෙනම. අන්න ඒ විදිහට ඔයාලට ඔක්කොම එකට දකින්න ලැබෙනවා. ඔයාලට මේ වගුව බලා ගත්තත් ඒත් ඇති. අර උඩ තියෙන කොටස්ම තමයි එකම ගොඩකට අරගෙන තියෙන්නේ. මොකද දැන් අපි ගත්තොත් එහෙම භාවාර්ථයේ අර්ථවත් කරන තද්දිත ප්‍රත්‍ය කිහිපයක් තියෙනවා තැන් තැන්වල. ඒ සියල්ලම එක තැනකට අරගෙන තමයි ඔය තියෙන්නේ. ඒ නිසා ඔයාලට මේ වගුව බලාගත්තත් ඒත් ඇති විභාගයට. එහෙනම් ඔන්න අපි තද්දිත ප්‍රත්‍ය ගැන තමයි පුතේ කතා කළේ. එතකොට ඔයාලට මෙන්න මේකේ දකින්න ලැබෙනවා තද්දිත ප්‍රත්‍ය මොනවද? ඒ වගේ තේරුම මොනවද? අපි කොහොමද නාම මූලකින් තද්දිත ප්‍රත්‍යක් වෙන් කරගන්නේ කොහොමද? ඔක්කොම ටික එකට ඔයාලට වගුවකට දීලා තියෙනවා. ඒ නිසා ඔන්න තද්දිත කියන කොටස ওই විදිහට තමයි අපි පැහැදිලි කරගන්නේ. මේකෙන් අනිවාර්යෙන්ම බහුවර්ණ ප්‍රශ්නයක් එන නිසා අනිවාර්යෙන්ම මේක බලා ගන්න ඕනේ.